හොඳයි පුතේ මට මයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. පුතාලට මම ඇහෙනව නේද? අදීෂා පුතේ කතා කරමු. අන්මියුට් කරලා. දක්ෂ ඇහෙනවද මාව? ඇහෙනව නේද? ඔව් සර්. හරි ඕකේ. හොඳයි පුතේ නම හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. අද අපේ ක්ලාස් එකේ පළවෙනි දවසේ ඉතින් මම හිතුවා මුලින්ම ඔබ සහ මම අඳුර ගන්න පුළුවන් කාලයක් තියෙන. මොකද දරුවෝ කීප දෙනෙක් සම්බන්ධ වෙන නිසා. මුලින් මම ගැන කියන්න පුතාලා. මම ගයාන් නිරෝෂන් මේ වෙද්දී උගන්වන්නේ නාලන්දා බොයිස් කොලෙජ් එකේ. මම ශ්‍රී ලංකා වයම් විශ්වවිද්‍යාලයේ මගේ ඩිග්‍රී එක කරලා විවෘත විශ්වවිද්‍යාලයේ මගේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා එක කරලා ඉන්න ගුරුවරයෙක්. මේ වෙද්දී ටීචින් වල අවුරුදු 15ක විතර පළපුරුද්දක් තියෙනවා. ඉතින් මේ අවුරුදු ගානට පස්සේ මම ප්ලෑන් කරේ ඔන්ලයින් ක්ලාස් එකක් තියන්න ඕගොල්ලෝ වෙනුවෙන්. මීට කලින් අර කොවිඩ් කාලේ ඔන්ලයින් ක්ලාස් එක පැවැත්වලා ඒක නවත්තලා දැම්මා. නමුත් ආපහු හිතුණා සාපේල කරන ඔබට උදව්වක් වෙන්න ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න ඕන කියලා. මම හිතන්නේ මෙතන අම්මලත් සමහර විට සම්බන්ධ වෙලා ඇති දරුවොත් එක්කම පුතාලට පුළුවන් ද පුංචි අවස්ථාවක් දෙනවා පුතේ. ඕගොල්ලෝ වෙන පොඩ්ඩක් කියමුකෝ ඔයාලා ගැන. ඉන්න පන්තියයි මේ වෙද්දි ගණන් වල වගේ තත්ත්වය කොහොමද කියලා. කවුද අවස්ථාව ගන්න? දක්ෂා කියමුද? දැන් පුතේ අපි ඔන්ලයින් ක්ලාස් එකක් වුණාට මතක තියාගන්න ගණන් හදද්දී ඕගොල්ලන්ට මාත් එක්ක විතර කතා කරන්න වෙනවා නේ. ගැටලුව විසඳ ගන්න නම් සාකච්ඡා වලින් තමයි යන්න ඕනේ. නැත්නම් දේශනයක් වෙන්න බෑ. දේශනයක් වුණොත් එහෙම ඔබට YouTube එකේ ලෙසන් එකක් බලන වගේ තමයි ක්ලාස් එක. එහෙම නැතුව අපි ඔබට තියෙන ගැටලු නිරාකරණය කරගෙන නේ අලුත් ඒවා අහලා එහෙම ඉස්සරහට යන්න වෙන්නේ. හරි. අදීෂා පුතා කතා කරයිද? අදීෂා ඔව් හරි. කතා කරන්නේ නැද්ද? දක්ෂා මොකද කියන්නේ? කොයිද ඉස්කෝලේ පුතේ? සෙන් බ්‍රිජට් සර්. සෙන්ට් බ්‍රිජට් එකේ. හරි. දූ ඉන්නේ 11 වසරද 10 වසරද? 11. 11. පුතේ ලාස්ට් ටර්ම් එකේ ලකුණු කොහමද? එච්චර හොඳ නැහැ. කමන්නේ කියන්නේ. ඈ පුතේ? 50 ගාන වල. 50 ගානක් වගේ. හරි දරුවෝ. ඒක අඩුවක් නෑ. අදිෂාදු ඔව් සර්. පුතේ ඔයාගේ ඉස්කෝලේ මොකද්ද? අලව්වේ රාහුලේ. අලව්වේ රාහුලේ. දූ 11 වසරද 10ද? ඔව්. 11. 11. පුතේ ගිය පාර ලකුණු කොහමද වාර විභාගේ? 60යි සර්. 60යි. ඕකේ. සංජීවනී කියන නමින් මං හිතන්නේ අම්මා ඇත්තේ කවුද එතන ඉන්න පුතා? පොදුව. මම ඉන්නස ඔව් පුතේ නම කියන්නේ? දහම් දහම්. ඕකේ. දහම් ඉස්කෝලේ මොකද්ද? එල්දෙනි ජාතික පාසලේ තෙල්දෙනිය. දහම් ඔයා පුතා 10ද 11ද? 11 11. දහම් කොහොමද ගිය පාර ලකුණු? 66ක් වගේ සර්. 66ක් වගේ. සුමාෂි කියන පුතේ. සුමාෂි ඔව් සර්. පුතා පොඩ්ඩක් කියමු ගිය පාර ලකුණුයි පන්තියයි ඉස්කෝලේ. මං 10 මං සරේ ක්ලාස් එකේ ඉන්නේ. ආහා සුම් ගියාරනේ. හරි පුතේ ඕකේ. හරි. හරි දරුවනේ කට්ටිය බොහොම ආදරෙන් පිළිගන්නවා. මම කියන්න පුතේ මේ ක්ලාස් එක තුල මම ඔයගොල්ලොත් එක්ක වැඩ කරන් යන බලාපොරොත්තු වෙන විදිය මුලින්ම පුංචි වෙලාවක් අරගෙන. මේ මැයි මාසයේ පුරාම ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් අපේ ඔන්ලයින් ක්ලාස් එකට ෆ්‍රී සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක අංක 1. ඊළඟට
දැන් මෙතන දරුවෝ ගොඩක් කට්ටිය කිව්වේ සමහර කට්ටිය ලකුණු කියන අදිමති කරානේ. සමහරව 60 ගණන් කියලා කිව්වා නේ. 10 දරුවෝත් ඉන්නේ 11 කට්ටියක් ඉන්නවා පුතේ. මේකේ ප්‍රධාන වශයෙන් ටාගට් කරන්නේ මම 10 සහ 11 වසර දරුවන්ව. ඔයාලා ගොඩක් අයට ගණන් හදද්දි ගැටලු වෙන්නේ. ඔයගොල්ලෝ හිතලා බලන්න. දැන් 11 වසර උගන්නන කාරණාව තේරෙනවා. හැබැයි 9 සහ 10 වසර කාරණාවන් දන්නේ නැති නිසා තමයි අපිට ලොකු ගානකට ලොකු ලකුණකට යන්න බැරි වෙන්නේ. ඒ හින්දා මම සැලසුම් කරලා තියෙන්නේ මුල් සති කිහිපය තුල අපි කතා කරන්නේ grade 9 වල ඔබේ O level exam වලට එන ගැටලු ටික. ඒ කියන්නේ 11 වසර පාඩම කරන් යන්න 9 වසරේ උදව්වක් ඕනනේ. අන්නේ 9 ටික තමයි පළවෙනි සති දෙක තුනේ අපි කතා කරන් යන්නේ. ඊට පස්සේ කෙලින්ම 10 සහ 11ට අපි යනවා. ඕක තමයි සැලසුම වෙන්නේ. මෙම පන්තියේදී පුතේ පුළුවන් තරම් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ past papers ප්‍රශ්න. ඒක පළාත් ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි අච්චු පොතේ දෙන ඉතා හොඳ ප්‍රශ්න. අච්චු පොතේ දෙන ප්‍රශ්න සහ පළාත් ප්‍රශ්න වලින් තමයි අපි ඉස්සරහට යන්නේ. අද මම පටන් ගන්න ඔයගොල්ලොත් එක්ක 9 වසර තියෙන සංඛ්‍යා රටා කියන පාඩම. අත උස්සන්න ඔයගොල්ලෝ කතා කරන අමාරු නිසා සංඛ්‍යා රටාවක් දුන්නට පස්සේ සංඛ්‍යා රටාවේ පදේ හොයාගන්න පුළුවන් කට්ටිය මේ වෙද්දි. ඕකේ. වැරදුනට කමක් නැහැ හොඳේ. වරදින්න පුළුවන්. රයිට් ඕකේ. එන්නයි. හරි. මම එතනින් අහන්නේ. බලන්න පුතේ අපි යන වැඩේට බලමු. මම බෝඩ් එකේ අඳිනවා පුංචි සංඛ්‍යාවක්. සංඛ්‍යා අනුක්‍රමයක් කියලා මේකට කියන්නේ. මොන් බලන්නකෝ. මේකේ රටාවක් තියෙනවද? මොකද කියන්නේ? ඊළඟට කවුද මේක එන්නේ? අදීෂා කිව්ව හැකිද? දක්ෂ කියන්න පුළුවන්ද? කවුද ඊළඟ කෙනා කියලා පුතේ? 7 නේ? මේකේ රටාවක් තියෙනවා. එතකොට 7 ටික ආවට පස්සේ ඊළඟට එන්නේ 7 කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ විදිහට යම්කිසි ගැළපීමක් එක්ක යම්කිසි අනුක්‍රමයක් ඇතුව ලියන්න පුළුවන් සංඛ්‍යා පෙළකට කියනවා සංඛ්‍යා රටාවක් කියලා. මේ පාඩම තෝරගත්තේ පුතේ අපි 10 අවසර තියෙනවා සංඛ්‍යා ශ්‍රේණි කියලා පාඩමක් ඔබට හමු වෙනවා. දැන් 11 කට හම්බ වෙලා තියෙන්නේ. සංඛ්‍යා ශ්‍රේණි කියලා කියන්නේ විභාගෙට අනිවාර්ය ගැටලුවක්. ඔබේ O level exam එකේ ප්‍රධාන ගැටලුවක් තමයි සමාන්තර ශ්‍රේණි කියන ගැටලුව. ඒක සමාන්තර ශ්‍රේණි ගන්න හදන්න නම් අපි මෙතනින් තමයි ආරම්භය ගන්න ඕනේ. එහෙනම් අද බලමු අපි කොහොමද සංඛ්‍යා රටාවක් දුන්නාම ඒකේ පොදු පදය හොයන්නේ සහ ඒ ඇසුරෙන් ගැටලු විසඳන්නේ කියලා. අපි යමු එහෙනම් අපේ පළවෙනි ගණන් ටිකට. ඔයාලා ඔක්කොම ගණන් හදන්න ඕනි. නිකන් ඉන්න එපා වැඩ කරමු. හරි පුතාලා. රයිට්. ඔයාලා හැමෝටම පේනවනේ ස්ක්‍රීන් එකනේ ෂෙයා වෙච්ච එක පේනව නේද? සුමාෂි? ඔව් සර්. රයිට්. අපි පුතේ සංඛ්‍යා රටා ගැනයි කතා කරන්න යන්නේ. අද ඔබ ඉක්මනට වැඩ කළොත් එහෙමනේ. ඔයාලා වැඩ කරන ඉක්මනත් එක්ක අපිට පුළුවන් 9 වසර පාඩම් ටික ඉක්මනට ඉවර කරගන්න. එතකොට පුළුවන් ඊළඟ පාඩම් වලට ඉතා ඉක්මනින් යන්න. බලන්න උත්තර ලියමු. සංඛ්‍යා සාධාරණ පදයේ 5යි n වන සංඛ්‍යා රටාවේ මුල් පද 4 හොයලා පොදු අන්තරය හොයන්න ඕන. ටක් ගාලා කරමු බලන්න. ඔයාලට පුළුවන් නම් වීඩියෝ ඔන් කරගන්න. ඒක හරි වැදගත්. පුළුවන් නම් ගෙදර වටපිටාව ඕකේ නම් ඔබේ ප්‍රයිවසි එක ආරක්ෂා වෙනවා. බය වෙන්න එපා. වීඩියෝ ඔන් කරගත්තොත් මට පුතා වැඩ කරනවා පේනවා. හදලා පුළුවන් නම් දාන්න chat එකට උත්තරේ. පහයි n තමයි සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ නැත්නම් පොදු පදය. ඔයා මුල් පද 4 හොයන්න ඕන.
හදලා ඉවර නම් ෆේස් කරන්න අත උස්සන්න. right good. එක උත්තරයක් ආවා. අනේ. හරි පුතා. හරි. right. okay පුතේ. හොඳයි. නියමයි. 5n සාධාරණ පදේ 5n කියලා කියනවා. බලමු සාකච්ඡා කරන්න. 5n හැම වෙලෙම කරන්න ඕනි nට අදාළ පදයේ ඉලක්කම ආදේශ කරන්න. එහෙනම් මට 5n කියන කෙනාගේ nට එක දාපුවාම මේක හදන්න ඕනේ නැහැ අතරමනේ හිතෙන් ගත්ත හැකි. nට එක දාපුවාම හම්බ වෙනවා පළවෙනි පදේ. 5 වරක් 1 5යි. nට දෙක ආදේශ කරාම දෙවෙනි පදේ හම්බ වෙනවා. 5 වරක් 2 10යි. nට 3 ආපුවාම 5 වරක් 3 15යි. එහෙනම් පේනවා පුතේ මේ 5 ගුණාකාර. නේ 5 වරක් චක්‍රය. 5 10 15 20 ඔන්න මුල් පද 4 පොදු අන්තරය කියන්නේ මොකද? මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය හැර ඕනම පදයකින් පෙර පදය අඩු කරනවා. 10 ගත්තොත් 10න් 5. 15 ගත්තොත් 15න් 10. 20 ගත්තොත් 20න් 15. 20න් 15 ගියම කීයද? 5යි. පොදු අන්තරයට සාමාන්‍යයෙන් දෙනවා D කියන සංකේතය. පැහැදිලිද? හරි. අපි අංක දෙකට ඉක්මනට. හදලා තුස්සන්. ප්‍රශ්න අංක 2. right good. හරි පුතේ නියමයි. අදිශා හොඳයි. try කරන්න පුතේ හැමෝම උත්තර ලියලා chat එකට දාන්න. ඔයත් එක්කම තරංගයක් තියාගන්න කොහොම හරි මම ඊළඟ ගාන හදනවා. මේක බරුණාට කමන ඊළඟ හදනවා. ඉවර කට්ටිය කොබල. හරි සුමාෂි ඕකේ. right තව උත්තරයක් ආවා. okay දක්ෂ හැදුවද පුතේ? හරි අපි යන් ගන්න තියෙනවා. ඔයාලට පුතේ දැන් මම බෝඩ් එකේ හදද්දී ඒක ස්ක්‍රීන් එක ක්ලික් කරන්න එතකොට ස්ක්‍රීන් ලොකුවට පේයි. හරි නියමයි උත්තර ගොඩක් හම්බ වෙනවට. හරි පුතේ. අපි යමු දෙවෙනි ගානට. දෙවෙනි ගානේ සාධාරණ පදයේ සාමාන්‍යයෙන් tn කියලායි කියන අලුත් එකක්. සාධාරණ පදේ tn කියලා කියනවා. හම්බ වෙනවා 3n + 2. අපිට දැන් මේ පුංචි පුංචි කාරණා ටික ටික වැඩි කරගමු ඈ. පළවෙනි පදයට සාමාන්‍යයෙන් කියනවා t1 කියලා. t1 t1 හම්බ වෙන්නේ n ට 1 දාපුවාම. ඒ කියන්නේ 3 වරක් 1 ධන 2. 3 වරක් 1 3යි 3යි 2යි 5යි. ඔන්න පළවෙනි පදය. දෙවෙනි පදයට කියන්නේ t2 කියලා. මේවා තමයි ටර්ම්ස් අපි ඉගෙන ගන්න ඕන දේවල්.
T2 හම්බ වෙනවා 3 වරක් 2 ධන 2. 3 වරක් 2 6යි 6යි 2යි 8යි. T3 තුන්වෙනි පදය 3 වරක් 3 ධන 2. හැම වෙලේම එන්ට තමයි දාන්නේ කීවෙනි පදයේද කියන එක. 3 වරක් 3 9යි 9යි 2යි 11යි. ඊළඟ කෙනා T4 3 වරක් 4 ධන 2 3 වරක් 4 12යි 12යි 2යි 14යි. පද ටික හොයලා අපි පිළිවෙලින් ලියමු. 5 8 11 14. සංඛ්‍යා අනුක්‍රමයේ නෙමෙයි ලියන්න කියන්නේ සංඛ්‍යා පද 4 4 ලියුවා. පොදු අන්තරය හම්බ වෙනවා පුතේ. පළවෙනි පදය හැර ඕනම පදයකින් පෙර පදය අඩු කරනවා. 8න් 5 ගියාම 3යි. පැහැදිලිද? යමු අංක 3ට. ගැටලු තිබෙන නම් අහන්න. හරි. යමු තුන්වෙනි කාණ්ඩ අපි. ඉවර කට්ටිය දුසන්න. අතිශය ෂෝක් නියමයි උත්තර දෙනවා. අනිත් කට්ටිය තේරුම් පුතේ. හරි. ඕකේ. පුතා ඉවරයිනේ. පුතේ වලව රීනේම් කරගත්ත හැකිද? මට ඒක නම් ටික මතකයි කියනවා පොඩ්ඩක්. සංජීවනී කියලා ඉන්නේ පුතා. පුතා පුළුවන් නම දාගන්න එකට රීනේම් කරලා. හරි සුමාෂි ඉවරයි. හරි දක්ෂ thank you. උත්තර හම්බුණා. හරි. මම හිතන්නේ පුතේ දෙන කාලේ ඇති නේද? අනිත් දවසේ මම ඔයගලන්ට ක්ලාස් එකට කලින් දෙනවා ටියුට් එක try කරලා බලන්න ඊට පස්සේ ප්‍රෙඩික්ට් කරමු අපි. හරි. යමු ඊළඟ ගැටලුවට. තුන්වෙනි ගානේ පුතේ අහන්නේ සාධාරණ පදය 25 ඍණ 3යි එන්නේ. සාමාන්‍යයෙන් n කියලා තමයි ටර්ම් එක ගන්න. හරි දැන් T1 හොයන්න ඕනි. T1 කියන්නේ n ට ආදේශ කරනවා 1. දැන් 25 ඍණ 3 වරක් 1. 25යි 3 වරක් 1 3යි 25න් 3 22යි. ඔන්න පළවෙනි පදය ආවා. ඊළඟට T2 25 ඍණ 3 වරක් 2. 25න් 6ක් යන්න ඕනේ. කීයද? කීයද? තහනම් නේ. ඊළඟට T3 හම්බ වෙන්නේ 25න් අඩු වෙනවා 3 වරක් 3. 25න් යනවා 9ක්. කීයදන්නේ? 16යි. දැන් ඔයාලට පේන රටාව. 19 20 21 22 17 18 19 අඩු වෙන්නේ පුතේ කීයද? අඩු වෙන්නේ කීයද? ඈ? ඔන්න දැන් වරදින් තරක් මේක T4 25 ඍණ 3 වරක් 4. 25න් 12ක් ගියාම කීයද? 13යි. පැහැදිලි? දැන් සංඛ්‍යා අනුක්‍රමය ලියුවොත් සංඛ්‍යාවේ පියවර ලියුවොත් 22යි 19යි 16යි 13යි. මේ ටික ගොඩක් කට්ටිය මට එවලා තිබ්බා. ඔන්න දැන් මම වරදිනවා ගියෝ දැන්. අහනවා පුතේ මේගොල්ලෝ පොදු අන්තරය කීයද කියලා.
පොදු අන්තරය කියන්නේ D නේ. D හම්බ වෙන්නේ පළවෙනි පදය හැර ඕනෑම පදයකින් පෙර පදය අඩු කරන්න. මං ගන්නම් 16. 16 ගත්තොත් අඩු කරන්න ඕනි 19ක්. වෙනස කීයද? 16න් 19ක් අඩු කරනවා කිව්වොත් අපි කරන්නේ ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනාව අඩු කරනවා. 19න් 16ක් ගියාම 3යි. හැබැයි ලකුණ ඍණ. අත උසන බලන්න ඍණ 3 ගත්ත කට්ටිය පොදු අන්තරේ විදියට. පොදු අන්තරේ ඍණ 3 ගත්ත දරුවෝ රයිට්. ඔව් සමහර දරුවෝ මට වෙලා තිබ්බේ වැරදිලා නේ. හරි පුතේ. පොදු අන්තරේ ඍණ 3 වෙන්න ඕනේ. හොඳේ? හරි. good. ඍණ 3 වෙන්න ඕනේ. අපි එනම් ඊළඟ කොටසට යමු මේකේ. මේ තියෙන්නේ අර සාධාරණ පදයෙන් පොඩ්ඩක් ඉස්සරහට ගිය ගැටලුවක්. try කරලා බලන්න. හදන්න මම පුංචි රාත් දෙනවා බලන්න පුතේ. හරිද පුතා? බලමු පුතේ. ඔන්න හරි. ඕකේ. පුතාලා ගාව නෝට් එක මේ තියෙනව නේද මන් දුන්නු මේ ටියුට් එක? හැමෝම ගාව තියෙනවද? සද්ද නැහැ. හරි කවන්න පුතේ. මම යන්නේ අපේ දෙවෙනි ගානට හතරවෙනි ගානට කියනවා tn කියන්නේ 2n ධන 3 කියලා. සාධාරණ පදේ දෙනවා. tn සමානයි 2n ධන 3. අපෙන් අහනවා කලින් වගේම මේකේ පුතේ මුල් පද 3. එහෙනම් අංක 1 t1 t1 හම්බ වෙන්නේ n ට එක ආදේශ කරපුවාම ඒ කියන්නේ දෙවරක් 1 ධන 3. මේක ලියන්න ඕනේ නැහැ පියවරක් ගානේ බෑ. දෙවරක් 1 2යි 2යි 3යි 5යි. මුල් පදේ 5යි කියලා. t2 දෙවරක් 2 ධන 3. දෙවරක් 2 4යි 4යි 3යි 7යි. t3 දෙවරක් 3 ධන 3. දෙවරක් 3 6යි 6යි 3යි 9යි. t4 තුන ගන්නනේ. 3 එච්චරයි නේද? t3 5 7 9 හරිනේ. ඊට පස්සේ යනවා 20 වෙනි පදය හොයන්න කියනවා. දැන් අපි උත්තර ලියද්දි 20 වෙනි පදයක ලියන්න ඕනද? අවශ්‍ය වෙන්නේ. මොකක්ද ලියන්නේ? 20 වෙනි පදේ මොකක්ද කියන්නේ? T20. T20. T20 T20. T20 සමානයි පුතේ දෙවරක් 20 ධන 3.
දෙවරක් 20 දන්න 3 හේතුව 2යි n දන්න 3 තමයි අපේ සාධාරණ පදේ වෙලා තියෙන්නේ. එතකොට දෙවරක් 20 කියන්නේ 40යි ධන 3යි 20 වෙනි පදේ කවුද? 43. ඔන්න අපි මුල් පද 3 හෙව්වා T20 20 වෙනි පදෙත් හෙව්වා. ඊළඟට අහනවා රෝම ඉලක්කම් 3ෙන් ගොඩක් දරු වරද්ද ගන්න තැනක් 123 වන්නේ කීවෙනි පදේද? දැන් පුතේ මේ සංඛ්‍යා රටාවක් තියෙනවානේ. අපි දැන් ගත්තොත් 5යි 7යි 9යි මොහොම ලියන්න යනවානේ. මෙහෙම ලියන් ගියාම යම් තැනක එනවලු පදය කවුද? 123. අපෙන් අහන්නේ 123 ඉන්නේ කීවෙනියටද කියලා. කියන්නේ මේ රටාවේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ කියනවා වගේ 123 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න ඕන. අපි හිතමු මේ ඉන්නේ T n වෙනි පදේ. කවුද ඉන්නේ? T n වෙනි පදේ කියලා හිතමු. ඔන්න බලන්න ගාන හදන හැටි හරියට පිළිවෙලට. දැන් විභාගෙදී පුතාලා උත්තර ලියන්නේ මතක තියාගන්න. උත්තරේ විතරක් තිබ්බට නම් ගණන් වල ලකුණු හම්බ වෙන්නේ නැහැ. ගොඩක් දරුවෝ කියන මම ඔක්කොම ගණන් ටික හැදුවා ලකුණු නැහැ කියලා. හේතුව පුතේ විභාගෙදී ඔබේ ගානක උත්තරේට පියවර වලට ලකුණු වෙන් වෙනවා. ඒ පියවර නැත්තම් ඔබේ ටීචර් ලකුණු දෙන්න විදිහක් නැති වෙනවා. අපි ඉගෙන ගමු එහෙනම් පියවර සහිතව කොහොමද ගාන හරියට දාගන්නේ කියලා. දැන් කියන්නේ මෙන්න මේ 2n ධන 3 කියන සාධාරණ පදයේ n කියන කෙනාට යම්කිසි ඉලක්කමක් ආදේශ කරාම එන උත්තරේ තමයි 123. දැන් මම මෙහෙම කරනවා. 2යි අපි දන්නේ නැහැ n 2n ධන 3 කියන කෙනාව සමාන කරනවා 123ට. කියන්නේ nට යම් ඉලක්කමක් දාපුවාම 123 එන්න ඕනේ. අපි හොයන්න ඕනේ කවුද ඒ ඉලක්කම කියලා. දැන් මේක සරල සමීකරණයක්. මේ රෝම ඉලක්කම් 3. 2n 3 ඉලක්කම පැත්ත මාරු ඍණ වෙනවා පුතේ. එතකොට 123න් 3ක් ගියාම 120යි දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. මේවා ලියන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. n කියන්නේ 120 2 60යි. එම නිසා මේක ලියන්න පුරුදු වෙන්න. ඔබ ගණන් දන්නවා කියලා බලන කෙනාට පේන්න ඕනේ. ඒක එක්සැම් එක කියලා කියන්නේ. එම නිසා අපි ලියනවා 123 යනු 60 වන පදයයි. කරන වැඩේ ලස්සනට ගන්න පුරුදු වෙන්න. හරි. 123 යනු 60 වන පදයයි. පැහැදිලි? හරි. right. හරි පුතේ. ඊළඟට අහනවා අපෙන් අමුතු ප්‍රශ්නයක් නේද? n ධන 1 වන පදය. මේ විදිහටම ආදේශ කරන් ගියපුවාම අහනවා අපෙන් n ධන 1 වෙනියා කියන වෙනියට. අර මම කලින් කිව්වේ. ඒ කියන්නේ මෝට්ට ගණන් ආපහු අපේ සංඛ්‍යා රටාවේ පද ටික කොහොම දාගෙන ගිහිල්ලා යම් තැනකට ඒගොල්ලෝ කියනවා n ධන 1 වෙනියා කියලා කෙනෙක්. අන්න ඒ n ධන 1 වෙනියට ඉන්නේ කවුද කියලා යහන්නේ. රෝම ඉලක්කම් 4ට යද්දී අපිට පුංචි සුළු කිරීමක් කරගන්න මෙන්න මෙහෙම. රෝම ඉලක්කම් 4 ඉදි කරන්නේ පුතේ n සමානයි n ධන 1 ආදේශ කරනවා. සාධාරණ පදයේ n වෙනුවට දානවා n ධන 1. හොඳින් බලන්න මේක. n වෙනුවට දාන්න n ධන 1. එතකොට t n වෙනුවට n ධන 1 වෙනියා සමානයි 2යි n ලියන්නේ නැහැ. n වෙනුවට ලියන්න ඕනි n ධන 1 ධන 3 කියලා. මේක මෙහෙම කියන්නේව පොඩ සුළු කරන්න. වරහන් ඉවත් කරන්න. දෙවරක් n දෙකයි n. දෙවරක් 1 දෙකයි ධන 3යි. බීජීය පද වලට සංඛ්‍යා එකතු කරන්න බෑ. හැබැයි 3යි 2යි කියද 5යි. තේරුණාද? අත උස්සන්න මේ උත්තරේ ගත්ත කට්ටිය. සුළු කරලා මේ උත්තරේ ගත්තලු. නියමයි. හරි පුතේ. අනිත් කට්ටියම ලියා ගන්නකො. ලියාගෙන ඉවර වෙලා අපේ ඊළඟ ගානට යන්න. ඒ වගේම ගැටලුවක් තමයි තියෙන්නේ. මම ෂෙයා කරන්නම් ස්ක්‍රීන් එක. මෙන්න අපේ
ඊළඟ ගැටලුව. මෙන්න මේක පුතා. බලමු. හරි. බලන්න පුතේ මේ ගන්න හදන්න. විනාඩි 5ක් විතර දෙන්න. ඉවර වුණාම අත උස්සනවා. හරි පුතේ. අපි යනවා ඊළඟ කොටසට. පස්වෙනි ගානේ අහනවා සාධාරණ පදය වන tn ඒගොල්ලෝ කියන්නේ 56 ඍණ 4යි n. මේ සංඛ්‍යා රටාවේ මුල් පද 3 සොයන්නලු ඊළඟට 12 වෙනි පදේ සොයන්නලු බිඳුව රටාවේ පදයක් නෙවෙයි කියලා පෙන්වන්නලු 18 බව පෙන්වන්නලු 18 රටාවේ පදයක් නොවන බව පෙන්වන්නලු. ඔන්න පුතේ මේ විභාගයේදී අපිට ගැටලු වෙන ආකාර තව ටිකක්. දැන් මෙතන එන T1 T2 T3 ගන්න තියෙන මුලින්ම. අපි ඒක කරමු. ඒක සිම්පල් නේ. T1 හම්බ වෙනවා 56 ඍණ 4 වරක් 1. එතකොට 56න් අඩු වෙනවා 4ක් උත්තරේ 52යි. ඔය තමයි පළවෙනි පදේ. T2 එලෙසමයි 56 ඍණ 4 වරක් 2 හේතුව n 2යි. දැන් 56න් 4 වරක් 2 8යි පුතේ. 56න් 8ක් ගියාම 48යි. හරි. T3 56 ඍණ 4 වරක් 3 4 වරක් 3 12යි උත්තරය 44යි. ඔන්න අපි දැන් මුල් පද ත්‍රිත්වය දන්නවා 52 48 සහ 44 කියලා ඔක්කොම මගේ ටික හදලා තිබ්බා. ඕනම සංඛ්‍යා රටාවක නෑ පුතේ නෑ. නෑ ඒක වෙන්නේ නෑ සුමාෂි. හරි දැන් මේක කවුද සංඛ්‍යා රටාවේ ආරම්භ පදේ 52. හරි ආරම්භක පදේ බිඳු වෙන්නේ නෑ. හරි බිඳු වුණොත් රටා තියෙන්න පුළුවන් හැම එකම බිඳුව නෙවෙයි. හරි බිඳු වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්ද? බලමු පොඩ්ඩක්. හරි. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි යනවා ඊළඟට තුන්වෙනි කැලේට. දෙවෙනි කැලේට. අහනවා යා මෙයාගේ 12 වෙනි පදය 12 වෙනි පදේ අපි කියන්නේ T12 කියලා. දැන් අපි කෙටි කරගත්තා අපේ භාෂාවේ. T12 හම්බ වෙන්නේ පුතේ 56න් අඩු කරනවා 4 වරක් 12. 56 ඍණ 48. 56න් 48ක් ගියාම කීයද? 8යි. මේ තමයි 12 වෙනි පදය. මම දැක්ක මේ ටික ඔක්කොම ටික ඔයාලා හැමෝම වගේ හදලා මට ෆෝවර්ඩ් කරලා තිබුණා. ඊළඟට පුතේ අහනවා බිඳුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වන බව පෙන්වන්න කියලා. සුමාෂ මෙතනින් අහන්න නැත්තේ නේද? ඒ කියන්නේ පුතේ යම් සංඛ්‍යා රටාවක් ලියාගෙන ගියාම යම් තැනක බිඳුව එන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ නැහැ හැම රටාවකම පළවෙනි කෙනා බිඳුවයි කියලා. යම් තැනක බිඳුව එන්න පුළුවන්. ඒක වෙන වතාවක්. දැන් මේක අඩුවෙන් යන්නේ 56යි 52යි 48යි 44යි ඍණ 4යි පොදු අන්තරයි. අඩුවෙන් යද්දි යම් වෙලාවක බිඳුව එන්න පුළුවන්. ද කියලායි මේගොල්ලෝ අහන්නේ. එහෙනම් මෙතනදී අපි කරන්නේ මේ සාධාරණ පදේ තියෙනවනේ. සාධාරණ පදේ තමයි 56 ඍණ 4යි n. මෙන්න මේකේ nට යම්කිසි ඉලක්කමක ආදේශ කරපුවාම එන්න ඕනි බිඳුව. ඒ යම් තැනක බිඳුව තියෙනවා නම්. හැබැයි මෙන්න මේ වෙලාවේදී nට ලැබෙනගේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඇයි? කවදාවත් සංඛ්‍යා රටාවක පදය දශමගයක් හෝ භාගයක් වෙන්න බෑ. අනිවාර්යෙන් නිකිලයක් වෙන්න ඕන. පූර්ණ සංඛ්‍යාවක් වෙන්නම ඕනේ. මේක සුළු කරමු අපි. හොඳම දේ ඍණ 4යි අරහෙට යන එක. එතකොට ධන 4යි එන්නේ නපුතේ. දෙපැත්තම 4ෙන් බෙදුවා. මේ 4ට මේ 4 කැපුණා. n තනි වෙනවා. 56ට 4 ඒවා කීයද? කීයද? 5ට 4 ඒවා 1යි. එකක් ඉතුරුයි. හේතු කරා මෙතනට 16යි. 4 ඒවා 4යි. හරිනේ? n එනවා පූර්ණ සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාවනේ. මොන ලියනවා? m නිසා බිඳුව මෙම රටාවේ පදයකි. පර්ෆෙක්ට් ආන්සර් එකක් දෙන්න හැම වෙලේම. ඔබේ ටීචර් බලන්න මිස් හරි සර් හරි
අර අපි කියන්නේ එහෙනම් සතුටු වෙන උත්තරයක් දෙන්න ඕනේ. නේ? ඔයා මං කියපු ඉස්සෙල්ලා අපි ගණන් පේපරේට උත්තර ලියනවා කියලා කියන්නේ ගණිතය පුළුවන් කියලා ඔබේ ටීචර් පෙන්වන්න ඕන. ඔබ දන්න දේ නිරූපණය වෙන්න ඕන. ඒ නිසා නිකන් එහෙම මෙන් ගහන්න එපා. හොඳ ලස්සන උත්තරයක් ලියන්න පුරුදු වෙන්න. එහෙනම් බිඳුව මෙම රටාවේ පදයක් ලියවනම් ඔන්න වැඩේ හරි. ඔය අපේ තුන්වෙනි කොටස. මේ දක්වා මේ ටිකේ ගැටලු දෙනවා නම් අහන්න පුතාලා. හරි. අපි අන්තිම කැරට යමු. දැන් අහනවා 18 මෙම රටාවේ පදයක් නොවන බව. එකම පැටර්න් එක අහන්නේ ආ. දැන් 18 මේ රටාවේ පදයක් නෙවෙයි කියලා පෙන්වන්නලු. දැන් බිඳුව පෙන්වන රටාවේ පදයක් කියලා. අංක 4ට යද්දි පුතේ අර විදිහටම සාධාරණ පදය සමාන කරවන්න 18 නේද? 18ට. මේක විසඳෙව්වහම එන්ට ආවොත් පූර්ණ සංඛ්‍යාවක් 18ත් මේකේ පදයක්. හැබැයි කියන්නේ නොවන පදයක් කියලානේ. නොවනවා නම් කවදාවත් එන්ට පූර්ණ සංඛ්‍යාවක් එන්න බෑ. එක්සෑම් එකේදී එහෙම එකක් ආවොත් ඔබට ගන්න වැරදිලා. ඔන්න බලමුකෝ. මම දැන් ඍණ 4ෙන් අනිත් එක යනවා. ඒතර ලේසිනේ. 56 තිබ්බා. ඍණ 4යින් පැත්ත මාරු වුණාම ධන 4යි එන්න උනා. 18 මෙහෙට එක්කන් ආවම ඍණ 18ක් වුණා. බොහොම සරල සුළු කිරීම පුරුදු වෙන්න. මේ සුළු කිරීම කරද්දී යම් තැනක ගැටලුවක් ආවොත් මම නවත්තලා අහන්න සර් කොහොමද ඒක හදන්නේ කියලා. හොඳේ? රයිට්. 56න් 18ක් අඩු කරන්න ඕන. 6න් 8ක් බෑ 16න් 8ක් 8යි. මෙතන ඉතුරු වෙන්නේ 4. 4න් එකක් ගියාම පුතේ 3. දැන් මම දැක්කා දුවෙක් හදලා දශම කරලා හදලා තිබ්බා. එච්චර යන්න ඕනෙත් නැහැ. මේ බලන්නකෝ මම මාරු කරන්න මේ දෙන ආපහු. ලේසි වෙන්න. 4න් කියන්නේ 38යි. n කියන්නේ පුතේ 38 බෙදීම 4නේ. ඔබට පේනවා බෙදෙන්නේ නැහැ කියලා. බෙදන්න යන්න එපා. ඔයා ලියන්න මෙතන නොබෙදේ. මේව තමයි අපි වෙලාවෙත් කරන්න වැඩ. නොබෙදේ. එන්ට එන්නේ පූර්ණ සංඛ්‍යාවක් නෙවෙයි. අපි ලියනවා m නිසා 18 මෙම රටාවේ පදයක් නොවේ. පැහැදිලිද? තම්ප එකක් දෙන්න මේ ටික ඕකේ නම් හොඳට තේරුණා නම් මේ ටික පුතේ. මේ ටික හරි නම් හරි සුමාෂි ඕකේ. දක්ෂ හරි අදීෂා ඕකේ. දක්ෂ පුතේ මොකද තත්ත්වය? දක්ෂ හරි මම හිතනවා හරියද කියලා පුතාලා. ඕකේ. ඒ වගේම ගානක් තියෙනවා ආපහු. අපි ඒක තියලා ඉස්සරහට යන්න දෙක හදමුද? මොකද කියන්නේ? හරි දක්ෂ හරිනේ. 6 හදමුද? හදමුනේ කමෙන් ලැබුව. පටන් ගන්න 6. හරි පුතේ 6 පටන් ගන්න කට්ටියම. හරි. දැන් පුතේ මම යනවා අපේ ඊළඟ ගැටලුවට. අපේ 6 වෙනි ගැටලුව. එයා කියනවා සාධාරණ පදය tn සමානයි 50 ඍණ 7යි n කියලා. ඊට පස්සේ අහනවා මුල් පද 3. කලින් විදිහමයි. t1 සමානයි 50 ඍණ 7 වරක් එක 7යි. එතකොට 50න් 7ක් ගියාම 40 කිය දෙන්නේ? කියෙන්නේ? කතා කරන්න. 43යි. 43යි. right. t2
50න් අඩු වෙනවා 7 වරක් 2. 50න් 14ක් පුතේ අඩු වෙනවා. 10න් 4ක් ගියාම 6යි. 4න් එකක් 3යි. 36යි. දැන් අඩු වෙවි යන්නේ. අහනවා තුන්වෙනි පදයට T3 50 ඍණ 7 වරක් 3. 7 වරක් 3 21යි. 10න් එකක් 9යි. 4න් දෙකක් 2යි. 29යි. ඔන්න අපේ සංඛ්‍යා රටාවේ මුල් පද තුන හොඳට අඩු වෙවි යනවා. ඊට පස්සේ 10 වෙනි පදයට අහනවානේ 10 වෙනි පදයට කියනවා T10 කියලා. 10 වෙනි පදයේ එන්නේ 50 ඍණ 7 වරක් කීයද 10යි. ඒතර 50යි 7 වරක් 10යි 70යි. දැන් උත්තරේ කිව්වොත් ඍණ 20යි. මොන විශ්ද පුතේ? ඍණ ඍණ. උත්තරය ඍණ 20යි. T10 ඍණ 20ක් වෙනවා. ඍණ සංඛ්‍යාවක් આવොත් බ්‍රැකට් එකේ දාන්න. ඊට පස්සේ කියනවා n ධන එක්වන පදය n ඇසුරෙන් හොයන්න කියලා. කලින් වගේමයි. ඔන්න මම එහෙනම් අංක 3ට යද්දී t n ධන 1 හොයන්න නම් 50 ඍණ 7 වරක් n ධන 1 කියලා ආදේශ කරනවා. දැන් 50 ඉන්නවා ඍණ 7 වරක් n කියන්නේ 7යි n 7 වරක් 1 7යි ඍණයි ධනයි ඍණ. හරිනේ? දැන් 50න් 7ක් ගියාම 43යි ඍණ 7යි n. මේ තමයි n ධන 1 වෙනි පදයට අපි ගන්න උත්තරය. මේක අහපු කට්ටිය බලන්න. මේ උත්තරය අහපු කට්ටිය පුතේ. හරි. ඕකේ. හරි. හරි. අපි වැරදුනා නම් පුතේ හදාගමු මේක. ඊට පස්සේ අහනවා 7 වන පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න කියනවනේ. මෙතනදී අපි ගමු T7 මුලින්ම. T7 සමානයි 50 ඍණ 7 වරක් 7 අපි දන්නවා 49යි. අන්න යන්තම් බේරිලා. නේද? T7 එකයි. හැබැයි පුතා මේකේ පොදු අන්තරය කීයද? පොදු අන්තරය පුතේ. D කීයද? 7යි. 7යිද? පළවෙනි පදේ 43යි. දෙවෙනි කෙනා 36යි. 3 29යි. 36න් අඩු කරන්නේ පුතේ 43ක්. තේරුණා? එතකොට කීයද? මෙයාගෙන් 43න් 36ක් අඩු වෙනවා. 7යි ලකුණ ඍණ අඩු වෙන්නේ යන්නේ. පොදු අන්තරය ඍණ. දැන් බලන්නකෝ. 7 වෙනි පදයේ 1යි පොදු අන්තරය ඍණ 7යි. එහෙනම් එන්න මොකද වෙන්නේ? අඩු වෙවි යනවා. එහෙනම් 7 වෙනි පදයේ 1 වෙලා පොදු අන්තර ඍණ 7 හින්දා එතනින් එහා පද ඔක්කොම මොකද වෙන්නේ? ඍණාගයක් තමයි ගන්නෙ. අපිට උඩින් තමයි ඇදුවේ T8. T8 සමානයි 50 ඍණ 7 වරක් 8. එළින් මෙනවා 56යි කියලා. ඒ ඍණ 6යි. පැහැදිලි නේද? දැන් අපි ලියනවා D T අගය ඍණ අගයක් වේ. T7 එක වේ. එම නිසා ඉන්පසු පද ඍණය තේරුණාද වැඩි පුතේ? නමුත් මෙහි D කියන්නේ ඍණ 7යි T7 එකයි. ඍණ කියන්නේ අඩු වෙවි යන්නේ. අපි හදලා පෙන්නනවා T8ක්. T8 ඍණ 6යි. එහෙනම් 1 ඍණ 6 දැන් මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. ඔන්න ප්‍රූව් වෙනවා. D අගේ ඍණ අගයක් වෙනවා. T7 එක වෙනවා. එම නිසා ඉන්පසු පද ඍණය. මෙහෙම ලියන්න ඕනේ නැහැ. මේ අදහස එන්න ඔබ ගලපන්නයි ඕන. මේ කොටසේ අහන්න ඉෂුව එකක් තියෙනවා මොනවා හරි?
මෙතෙක් ආපු ටික හොඳටම ඕකේ කියන කට්ටිය කෝප දාලා. අවුලක් නැහැ කියන දරුවෝ ටික. හරි. ඕකේ. දක්ෂ ඔය පුතා. හරි. හරි පුතේ. ඕකේ. අපි යනවා එහෙනම් මේක ඊළඟ කොටසට. හරි. ඊළඟට පුතේ මම දාලා තියෙන ගණන් කිහිපය තියෙන්නේ සංඛ්‍යා රටාවක් අඳුර ගන්න. අර කැට ගන්නකුත් තියෙනවා. මම එතෙන්ට යන්නේ නැහැ. ඒක මම ඔබට කතා කරලා කියලා දෙන්නම්. සංඛ්‍යා රටාවක සාධාරණ පදයට ප්‍රකාශනයක් ගන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ වැඩේ සමහර දරුවෝ ගොඩාක් සංකීර්ණ කරගෙන හිතන වැඩ. බලමු මේක අපි ලොකුවට වව් ගහන්න නැතුව එකපාර කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. බලන්න පුතාලා හදන මෙතෙක්කල් හැදුව ක්‍රමය සමහර විට මේ ක්‍රමෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වෙනස් ක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඔයාලා ලේසි ක්‍රමේ භාවිතා කරන්න ගැටළු විසඳද්දී. මම පුතේ ෂෙයා කරන්නම් අපේ ප්‍රශ්නය. right. මෙන්න මගේ පළවෙනි ප්‍රශ්නය. බලන්නකෝ. 1 4 7 10 රටාවේ සාධාරණ පදේ සොයන්න. try කරලා බලමු. 1 කියන මේ ප්‍රශ්නාංග 1 සාධාරණ පදේ tn හොයාගන්න. හොයලා අතොස්සන්න. හරි. අපි යන්නේ පුතේ 1 4 7 10 රටාවේ සාධාරණ පදය හොයන්න. මෙන්න බලන්න ලේසිම විදිය. ඔයාලා ඉස්සෙල්ලාම බලන්න මේ සංඛ්‍යා රටාව අඩු වෙවිද යන්නේ වැඩි වෙවිද කියලා. මේ කියන්නේ කොහොමද? වැඩි වෙවි. 1 4. එහෙම යන්නේ. තෝරගන්න පොදු අන්තරය. මෙතනින් 3යි. මෙතනින් 3යි. ධන 3නේ. 3 3 එකතු වෙවි ඉස්සරහට යනවා පුතේ. ඔයා දැන් කරන්න ඕනි මෙන්න මේ පදේ යටින් මේ පොදු අන්තරයට අදාළ ගුණාකාර රටාව ලියා ගන්න එක. මෙතන ලියනවා 3. මෙතන 6. හොඳට බලන්න. මෙතන 9, මෙතන 12. හරි නේද? පොදු අන්තරය හොයාගත්තා. ඒකේ රටාව පදේ යටින් ලියාගෙන ගියා. යම් වෙලාවක අපෙන් අහන්නේ n වෙනි පදේනේ. ඔයාට 3 ගුණාකාර රටාවේ සාධාරණ පදේ හොයන්න පුළුවන්. ඒක 3යි n කියලා නාවේ 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් 4 12යි. එහෙනම් n වෙනිය එන්නේ 3යි n. හරිද? මේ ලිනේ 3 ගුණාකාර රටාවේ 3යි n තමයි සාධාරණ පදය. දැන් බලන්න ඩිෆරන්ස් එක. මේ දෙන්න අතර පරතරය බලන්න. මේ මගේ රටාව 1 3 රටාව. 3ට වඩා මෙයා 2ක් අඩුයි. 6ට වඩා මෙයා 2ක් අඩුයි. 9ට වඩා මෙයා 2ක් අඩුයි. 12ට වඩා මෙයා 2ක් අඩුයි. එහෙනම් මෙන්න මේ උඩ තියෙන රටාවේ පොදු පදයක් මේ පොදු පදයට වඩා 2ක් අඩු වෙනවා. අපි ලියනවා 3යි n ඍණ 2. ඔච්චරයි පුතේ උත්තරය. වෙනම වවුව ගහලා ගලන්න ඕනි නැත. පැහැදිලිද? මේ ක්‍රමයට ගාන හැදුව කට්ටිය ඉන්නවද? ක්‍රම ගොඩක් ගණන්වල තියෙනවා. මේ ක්‍රමයට හැදුව කට්ටිය හරි සුමාෂි ඕකේ. හරි. බලන්න මේ ගානේ නම් ඒ වගේම මේකේ පොදු අන්තරය කියලා පුතා. 4 10 16 22 පොදු අන්තරය කියලා. 6යි. 6යිනේ. ධන 6යි පුතේ. ධන 6 යන්නේ. දැන් බලන්න කොච්චර ලේසිද කියලා. 6 12 18 24. මාරීසිනේ. මේ රටාවේ පොදු පදයේ පුතේ 6යි n. මෙයාට වඩා 2ක් අඩුයි. බැලුවම පේනවා. එහෙනම් 6යි n ඍණ 2. බලන්න කොච්චර ලේසිද කියලා. හරි අපිට මේ ගානම පුළුවන්
අර grade 9 වල තියෙනවා වගේ වගුවක් ගහගෙන හදන්න. හැබැයි එතකොට වෙන්නේ අපේ කාලය නිකන් නාස්ති වෙනවා. එක්සෑම් එකේදී ඔයාලට තියෙන පැය දෙක හෝ තුනක කාලය තුල ඔයා අනිවාර්යෙන්ම හැකි කෙටිම ක්‍රමයෙන් විභාගෙදි පිළිගන්න කෙටිම ක්‍රමයෙන් ගාන හදන්න පුරුදු නොවතින් ජ්‍යාමිතිය වගේ ටිකක් වෙලා යන ගණන් තියෙනවා සමහර අයට. අන්න ඒ වගේ ගණන් හදන්න කාලය ඉතිරි කරන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් බලන්න ඔය ක්‍රමයට පුළුවන්ද කියලා පුතාට තුන්වෙනි ගාන හදන්න. තුන්වෙනි ගාන බලන්න 20 22 18 16 රටාවේ අහන්න ගැටලු තියෙනවා නම් 20 නෑ සෝරි 22 නේ තුන්වෙනි එක තියෙන්නේ 22 20 18 16 කියන සංඛ්‍යා රටාව සාධාරණ පදය. හරි බොහොම හොඳයි. එයමයි ඔන්න අපි යනවා තුන්වෙනි ගානට. මතක තියාගන්න මේකේ වාට පේනවා පද ටික යන්නේ අඩු වෙවි. අඩු වෙවි නම් පොදු අන්තරේ පුතේ ඍණ. තේරුණා නේද? ඍණ 2යි මේකත් ඍණ 2යි ඍණ 2යි දෙක දෙක අඩු වෙවි යන්නේ. දැන් එතකොට මෙතන ලියා ගන්න ඕනි 2 4 6 8 නෙමෙයි මෙන්න මෙහෙම ලියමු. ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 8 කියලා. හරිද? එතකොට එයාගේ සාධාරණ පදේ එන්නේ ඍණ 2යි m කියලා. හරිනේ? ඍණ 2යි m. දැන් මෙන්න මෙතන පුංචි ගැටලුවක් එනවා සමහර දරුවන්ට මේ දෙන්න අතර සම්බන්ධතාවය හදාගන්නේ කොහොමද කියලා. දැන් කලින් නම් ලේසියෙන් ගත්තානේ. අඩුයි මීට වඩා වැඩි කියලා. දැන් එකපාරට පේන්නේ නැහැ. මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් ඒකට කියලා දෙන්නම්. දැන් පුතේ හොයන්න ඕනි මෙතන ඉඳන් මෙතෙන්ට යන්න කීයක් එකතු හෝ අඩු වෙන්න ඕනි කියලානේ. ඒ කියන්නේ ඍණ 2 ඉඳන් 22ට යන්න කීයක් එකතු වෙන්න ඕනේද? නැත්නම් අඩු වෙන්න ඕනේද? ඍණ 4 ඉඳන් 20ට යන්න කීයක් එකතු හෝ අඩු වෙන්න ඕනද හොයන්න එපා. මම මෙහෙම ගන්නවා. පළවෙනි එක ගන්නම්කෝ. ඍණ 2 ගන්නවා. හොඳට බලා ගන්න. ඍණ 2ට මම හිතනවා 22 වෙන්න එකතු කරන්න ඕනි x කියලා. ඍණ 2ට 22 වෙන්න එකතු කරන්න ඕනි ගාන x කියලා මම උපකල්පනය කරනවා. ඊට පස්සේ සමාන කරනවා කාටද 22ට. හරි? ඍණ 2ට x කියන කෙනා ආපුවාම 22 හැදෙන්න ඕන. x තනි කරනවා ඍණ 2 අර පැත්තට පයින්නවා. එතකොට 22යි 2යි පුතේ කියද 24යි. x 24යි. ඒ කියන්නේ මෙතන ඩිෆරන්ස් එක 24යි. ධන 24යි. එහෙනම් මෙයා හැදින්න ඕනි පුතේ ඍණ 2යි n-ට එකතු වෙලා ගියද 24යි. මෙන්න මේක තමයි මේකට අලුතෙන් ආපු කෑල්ල. ඩිෆරන්ස් එක හොයාගන්න පහසුම ක්‍රමය තමයි මේ මම ගත්තේ. එහෙනම් සාධාරණ පදය t එන්නේ ඍණ 2යි n ධන 24. එච්චර ලස්සන නැති හින්දා පැත්ත මාරු කරමු. මම ලියනවා 24 ඍණ 2යි n. කො මේක ආපු දරුවෝ එක්කිනට දාවේ අනෙක් කට්ටිය බුදුයි. අදීශ දක්ෂ සුමාෂ් ආයෙත් උත්තරේ ආයෙත් තියන්නේ හරි පුතේ හරි ඕකේ රයිට් අර දාලා තියෙනවා very good. හරි අපි යමු තවත් ගැටලුවක් තියෙන වගේමනේ අර හතරවෙනි කාරණා බලන්න මම දාන්නම් බෝඩ් එකට. දැන් මේ විදිහට පුතාලා හැදුවොත් ඉක්මනට අපිට grade 9 එකේ පාඩම් ටික ඉක්මනට ඉවර කරලා ඉස්සරහට යන්න පුළුවන්කම හම්බ වෙනවා. ඍණ 3 1 5 9 මෙයාගේ සාධාරණ පදයක්. උත්තරේ කියමු බලන්න කවුරුද පුතේ? මට දාන්න උත්තරේ පුතේ හදුවන කවුරු හරි?
හතේ උත්තරේ. දක්ෂ මේකේ සාධාරණ පදේ ගත්ත අය. 1 4n. අදිශ හරි. එතකොට දැන් පුතේ මේ මට දැම්මෙදු අදිශ මේ දාලා තියෙන පුතා මේකේ සාධාරණ පදේද? බලන්න පුතේ එන්ට දෙක දාපුවාම එක එනවද කියලා? එන්ට එක ආදේශ කරාම උත්තරේ එක එන්න ඕනේ. එන්ට 3 දැම්මොත් 5 එන්න ඕනේ. එන්ට 4 දැම්මොත් 9 එන්න ඕනේ. බලන්න. සාධාරණ පදේ හෙව්ව ගම එකක් ඇප්ලයි කරලා බලන්න හරියනවද කියලා. බලන්න ඔයාලා මේකේ පොදු අන්තරය හෙව්වනේ. චෙක් කරන්න හරියද හෙව්වා කියලා පොදු අන්තරේ. ඍණ 3 එක වෙන්නේ කොහොමද කියලා හොයාගන්න අමාරු නම් එක 5 වෙන්නේ කොහොමද? එකට 4ක් එකතු වෙලා. එහෙනම් මෙතෙන්ට 4ක් එකතු වෙනවා. 5 9 වෙන්නේ පුතේ 4ක් එකතු වෙලා. එහෙනම් මේක පැටර්න් එකක් තියෙනවා නම් මෙයාට එකතු වෙනවා කියද්ද 4ක්. රයිට් බලන්න. දැන් යට ලියනවා 4 ගුණාකාර 4 8 12 16. මෙතන ලියා ගන්නවා 4 සාධාරණ පදේ 4යි n. 4යි n. මෙයාට වඩා මේ 4ට වඩා මේක හොයාගන්න අමාරුයි සමහර වෙලාවට නේ. ප්‍රශ්නයක් කියනවනේ. 8ට වඩා මේක කීයක් අඩුද? ඒක ලේසිනේ. 8ට වඩා එක පුතේ කීයක් අඩුද? කීයක් අඩුද? කවුතර? ගාන සෙට් එකට. 8ට වඩා එක කීයක් අඩුද? ඔව් 7යි. මෙතන 8ට වඩා 7ක් අඩුයි. 12ට වඩා 5ක් 7ක් අඩුයි. 16ට 9 7ක් අඩුයි. එහෙනම් සාධාරණ පදය 4යි n. ඍණ 7 වෙන්න ඕන. ඔය තියෙන ඇවිල්ලා දක්ෂහරි. එහෙනම් බලන්න මෙන්න සාධාරණ පදේ 4යි n ඍණ 7. නිකමට බලන්න T2 දාලා 4 වරක් 2 ඍණ 4යි. 4 වරක් 2 8යි. 8න් 7ක් ගියාම එකයි. මේ තියෙන්නේ පැහැදිලිද? සාධාරණ පදේ ගත්තට පස්සේ චෙක් කරලා බලන්න ඔය අරන් තියෙන්නේ හරිම සාධාරණ පදේද කියලා. හදාගන්න පුතේ අරගෙන කට්ටිය. ගැටුව දෙන ගහන්න. ඊට පස්සේ පස්වෙනි ගැටුවට යනවා අපි. ඒක තියෙන්නේ 42 36 24 රටාවේ සාධාරණ පදය 6 වරක් 8 ඍණ n බව කියලා. හදන්න try එකක් දෙමු. හදලා ඉවර නම් අතුස්සමු. මේක ඉවර කරලා උස්සන්න. පස්වෙනි ගාන ඉවර නම්. බලන්න පුතේ. ඔන්න ටිකක් අමාරු ගැටලුවක් නේ. අමාරු නෑ ඇත්තටම. පුංචි පුංචි වෙනස්කම් දෙනවා ගානෙන් ගානේ. පස්වෙනි ගානේ තියෙන්නේ පුතේ 42 36 30 24. හරි. ඉස්සෙල්ලාම ආයෙත් කියනවා අපිට මෙන්න මේක නෙමෙයි. සාධාරණ පදය 6යි
වරහන් ඇතුලේ 8 ඍණ n බව තමයි පෙන්වන්න කියලා කියන්නේ නේ. හරි. හරි. right. මේකේ මට කියන්න දරුවෝ ඩිෆරන්ස් එක කීයද කියලා පොදු අන්තරය කීයද කියලා. පුතේ පොදු අන්තරය කීයද? හ්ම් 42 36 වෙලා. ඔව් කීයද? ඍණ 6යි නේ. මං කියවනේ පළවෙනි පදය හැර ඕනෑම පදයකින්. මම යව ගන්නම්කො. 30 ගත්තොත් 30න් අඩු කරන්නේ 36. 30න් 36ක් අඩු කරන්න බෑ. 36න් 30ක් ගියාම 6යි ලකුණ ඍණ. පොදු අන්තරේ ඍණ. අඩු වෙවි යන්නේ පුතේ. අඩු වෙවි යන එකක්. එහෙනම් මෙතන දාගන්නේ ඍණ කියලා මම කියවනේ. ඍණ 6යි, ඍණ 12යි, ඍණ 18යි. ඔවනේ නේ. ඍණ 24යි. ඔහොම යන්නේ. හරි. 6 කෑලි වලින් ඉස්සරහට යන්න ඕනේ. ඒක පැහැදිලිනේ. 6 12 18 24 ඉස්සරහට යනවා. දැන් 6 රටාවේ සාධාරණ පදේ අපි දන්නවා ඍණ 6යි n කියලා. දැන් මෙන්න මෙතෙන්ට උත්තර හොයාගන්න තියෙන්නේ. මම කිව්වා මේක තමයි ප්‍රශ්නේ. මේක එන්න ඕනේ. දැන් බලනවා මම අර කලින් කිව්ව දේ. ඍණ 6 ඉඳන් 42 වෙන්නේ කීයක් එකතු වෙලාද? ඍණ 12 ඉඳන් 36 වෙන්නේ පුතේ කීයක් එකතු වෙලාද? අපි මේ විතරයි. ඍණ 6ට එකම දේ x එකතු වෙලා තමයි හැදෙන්නේ 42 කියලා. හරි? මහලු කේස් එකක් නැහැ. ඍණ 6ට x එකතු වෙලා හදමු 42. ඒ විතරම අපි. එතකොට මෙතන x හැවෑගි 42යි ඍණ 6 මෙහෙට ගියාම ධන 6යි 42යි 6යි 48යි. දැන් ඔබ හිතයිනේ මේකම ගන්න ඕනද කියලා. හිතමු අපි ගත්තා මෙන්න මෙතන කියලා. ඍණ 12ට එකතු වුණොත් x හැදෙන්න ඕනි 36. x කියලා කියන්නේ 36ට එකතු වෙන්න ඕනි 12ක්. ඔන්න එනවා පුතේ ආයෙත් කවුද 48. වැඩේ පැහැදිලිනේ? එහෙනම් සාධාරණ පදයට එකතු වෙන්න ඕනි 48ක්. එතකොට මෙයා හැදෙනවා. හැබැයි ඒගොල්ලෝ කියන කෙනාව එන්නේ නම් නැහැ. නේ අපිට එන්නේ මොකද්ද? 6යි n ඍණ 6යි n ට එකතු වෙන්න ඕනි කියලා කියද්ද 48ක්. ප්‍රශ්නයක් නෙද? මෙයාව එන්න ඕනි එන්නේ මෙයා. මෙයාව අපි ගමු. මොන් බලන්නකෝ. ඍණ 6යි n ධන 48 පුතේ. එන්න ඕනි මේකනේ. මේ තියෙන විදිහට වරහණෙන් එළිය 6ක් ඉන්නවනේ. මං මෙතනින් ගන්නවා 6 ඉලක්කමක් එළියට. මේ දෙන්නගෙන් 6 ඉලක්කමක් එළියට ගන්නවා. 6ක් එළියට ගත්තාම මෙතන 6ට 6 ඒවා 1යි හැබැයි ඍණ. ඉතිරි වෙනවා n නේද? ඍණ 6යි n ගෙන් 6 එළියට ගියපුවාම ඉතිරි වෙන්නේ කවුද? ඍණ n. 48 6ෙන් බෙදුවාම 8යි. හැබැයි ධන මේ 6 වරක් ඍණ n ඍණ 6යි n 6 වරක්කට 48යි. දැන් මේක ඇවිත් නැද්ද? පොඩ්ඩක් එහෙම කරගමු. 6යි ඍණ ලකුණ පැත්තකට දැන් මේ දකුණු පැත්තට දැම්මා 8 ඍණ n. මෙන්න ඒගොල්ලෝගේ උත්තරය. පැහැදිලිද? තම්බේ කදින්න හරින. කොහෙන්ද තියරන පුතේ? හරි. අදීෂා අදීෂා දැන් හරිද? දීක්ෂා කො හරි ඕකේ. දීක්ෂා පුතේ හරිද? හ්ම් හරි මේක දාගන්න අපි යමු අපේ
තවත් ගානකට. හ්ම්. අපි යනවා මේකේ මගේ ටියුට් එකේ තියෙන ඔබට ප්ලෑන් කරපු මෙන්න මේ ගාන මේක ලේසි. මෙන්න මේ ගාන. 7 වෙනි ගැටලුවට. උත්සාහ දරමු 7 වෙනි ගාන හදන්න. මම වෙලාව දෙන්නම් පුතේ. ඒ අතර ප්‍රශ්න තිබ්බොත් අහන්න. හරි. ඕකේ. හරිනේ. කටින් ඉවරයි. බලමු පුතේ. මම ස්ක්‍රීන් ෂෙයා එක නවත්තනවා. ඔයාලන්ට රයිට්. අපිට කියනවා දැන් මේ 7 වෙනි ගානේ පුතේ ගාන ඇත්තට මුල් ටික ලේසි කරනවා ඒගොල්ලෝ. එයාලා කියනවා නාට්‍ය සංදර්ශනයක එලිමහන් ආසන පනවලා තියෙන්නේ මුල් පේලි ආසන 9යි මෙන්න මේවා ලියා ගන්න ඕනේ. දෙවෙනි එකේ 12යි තුන්වෙනි එකේ 15යි වෙන ලෙසය. මේ ක්‍රමයට තිබ්බ කියනවා පේලි 15ක්. පේලි 15ක් කියන්නේ n සමානයි 15යි කියන එක. දැන් මේ ගාන ඇතුලේ කියන දේවල් ටික අපි අපේ ගානට ගැලපෙන්න හදා ගන්න ඕනේ. මේගොල්ලෝ කියන්නේ ආසන පේලි ගැන අපි එක හදාගත්ත සංඛ්‍යා රටා ගානක් බවට. පැහැදිලි නේද? මේක ඔයගොල්ලෝ ලියලා තියෙන්න ඕනේ. හරි ලියලා නැත්නම් ලියා ගන්න. 9 12 15 දැන් මේක සංඛ්‍යා රටා ගානක් පුතේ. කවුද මේකේ පළවෙනි පදේ? 9. දෙවෙනි පදේ 12. තුන්වෙනි පදේ 15. පොදු අන්තරය මොකක්ද කියලා අහලා නැතුව ලියා ගන්න. පොදු අන්තරය මොකද්ද? 12න් 9ක් ගියාම 3යි. 3 3 එකතු වෙවි යන්නේ. අපෙන් අහනවා මුල් පේලි පහේ මුළු ආසන ගාන. එහෙනම් මෙතන දරුවෝ 9ට එකතු වෙනවා 12ක්, එකතු වෙනවා 15ක්, එකතු වෙනවා 18ක්, එකතු වෙනවා කියද්දි 21ක්. මේ ටික සූත්‍ර දාලා ගන්න ඕනේ නැහැ. ඇයි බැලුවහම පේනවනේ. 9යි 12යි 3ක්. 12යි 15යි 3ක්. මෙන්න මේ කට්ටිය එකතු කරා නම් ඔබට හම්බ වෙනවා අංක එකේ උත්තරය මුල් පේලි පහේ මුළු ආසන ගාන. කියදෙන්නේ? 9යි 2යි 11යි. 11යි 5යි 16යි. 16ටයි 24යි 25යි. දෙකක් විතර වෙයි. 3යි 4යි 5යි 6යි 7යි. මේක ආවද? මම දැක්කේ නැහැ උත්තරේ කාගේවත්. මේක ආපු කට්ටිය පුතේ අපෙන් අහන්නේ පටල ගත්තද? මුළු ආසන ගාන අහන්නේ. මුල්ම පේලි පහේ මුළු ආසන ගාන. පස්වන පේලිය නෙවෙයි අහන්නේ. මේ කට්ටිය එකතු කරා. අංක දෙකට යන්නේ. දෙකේදී අහනවා 15 වන පේලි ආසන ගාන. මෙතනදි පුතේ ඒගොල්ලෝ සාධාරණ පදේ පොදු පදේ හොයන්න කියලා නැහැ. එහෙනම් මට සිද්ධ වෙනවා සාධාරණ පදේ හදා ගන්න. 9 12 15 ඔහොමනේ යන්නේ. කලින් කිව්ව 3 ගානේ වැඩි වෙන්නේ. 3 6 9. එතකොට මෙයාගේ සාධාරණ පදය 3යි n. 3යි nට වඩා මෙයා කීයක් වැඩිද? 3ට වඩා 6ක් වැඩි. 6ට වඩා 6ක් වැඩි. 9ට වඩා 6ක් වැඩි නම් මෙයා එන්නේ 3යි n ධන 6 නේද පුතේ? බලන්න සාධාරණ පදේ 3යි n ධන 6. මේක අපි මුලින්ම හදා ගන්නවා. එහෙනම් tn දන්නවද? tn කියන්නේ 3යි n ධන 6. අපෙන් අහන්නේ 15 වන පේලි ආසන ගාන. ඒකට කියනවා t15 කියලා. t15 හැදෙනවා 3 වර 15 ධන 6. 3 වර 15 45යි 6යි 51යි. මේ ගාන හදන්න පුළුවන් කාට හරි මෙහෙම 9යි 12යි 15යි 18යි 21යි කොහොම ලියාගෙන ගිහිල්ලා 15 හෙව්වට පුතේ එක්සෑම් එකේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරිද? ඔයාලට රටාටික ලියලා ලකුණු ගන්න හරියන්නේ නැහැ. ක්‍රමයට පොදු මේ සාධාරණ පදේ හොයලා සාධාරණ පදේ ඇසුරෙන් තමයි 15 වෙනි පේලියේ තියෙන ආසන ගාන හොයන්නේ. එහෙනම් එම නිසා 15 වන පේලියේ ආසන 51කි.
ඔය කතාව කියන්නේ. තේරුණාද? අත උස්සන්න මේක පැහැදිලි කට්ටිය. දැන් මේක තේරුණු කට්ටිය කොහොමද බලන්න. හරි. ඕකේ. හරි. හරිනේ. හරි පුතේ. ඔන්න දැන් අපි 15 වෙනි පේළියේ ආසන ගාන හෙව්ව 51ක් තියෙනවා කියලා. ඊළඟට කියනවා මෙම රටාවට මුල්ම පේළියේ ඇති ආසන ගාන මෙන්. මෙම රටාවට මුල්ම පේළියේ ඇති ආසන ගාන මෙන් 4 ගුණයක ආසන සංඛ්‍යාවක් 10 වන පේළියේ ඇති බව පෙන්වන්නලු. මුල්ම පේළියේ ඇති ආසන ගාන මෙන්. මුල් එකේ තියෙන කීයද? 9යි. අපි හොයන්න යනවා දැන් කාගේද? 10 වන පේළියේ. ඒ කියන්නේ T10නේ. T10 සොයමු. T10 කියන්නේ අතන 3 වරක් 10 ධන 6. 3 වරක් 10 30යි 30යි කියද 36යි. හරිනේ. මුල් පේළියේ 9යි 9 වරක් 4 කවුද 36යි. එම නිසා ප්‍රකාශය සත්‍ය වේ. ඔන්න ඔහොමයි පුතේ ලියන්නේ. අපිට ගොඩ දොරවන්න බැරි එක්සෑම් එකේ අහන ප්‍රශ්නෙට උත්තර ලියන්නයි බැරි වෙන්නේ. ගාන හදන්න පුළුවන් අහන්නේ මොකක්ද තේරුම් ගන්න බෑ. මෙන්න මේක ලියවෙන්න ඕන. T10 හොයනවා T10 36යි ඔයා පෙන්නවා 36 කියන්නේ 9 වරක් 4. මේ මුල් පදේ. T1 පැහැදිලිද? අහන්න ගැටලු තියෙනවා නම් අවසානයේ අහනවා ආසන 51ක් තියෙන්නේ කීවෙනි පේළියේද කියලා. නේ? ආසන 51ක් තියෙන්නේ කීවෙනි පේළියේද? දැන් උත්තර කැවිල්ලේ තියෙන්නේ. ඈ? නැද්ද? ආසන 51ක් තියෙන එක 15 වෙනි පේළිය. 15 වෙනි පේළිය පුතේ කලින් ඇවිල්ලා තින අපිට ඒක. එතකොට ආසන 51ක් තියෙන්නේ කීවෙනි පේළියේද කියන එක හදන්න ඕනේද? ගණන් වල එහෙම එකක් නැහැ. අපි උඩ කීයද? 3 කොටස නේද? නෑ. අංක 2 කොටසට අනුව ආසන 51ක් ඇත්තේ 15 වන පේළියේය. අපි ගාන ඇතුලේ හැදුව එකක් පුතේ ආය හදලා පෙන්නන්න ඕනේ. ඒක බලන සැටර් මිස්ටර් කියනවා මම උඩ දෙවෙනි කොටස එක හැදුවා එතන උත්තරේ තියෙනවා කියලා. පැහැදිලිද? අහන්න මේ කොටසේ අවුලක් නාර තියෙනවා නම් දරුවෝ. මේ සාකච්ඡා කරපු සංඛ්‍යා රටා ටික හොඳටම පැහැදිලි කට්ටිය කො බලන්න. මේ කවුලක් නැහැ කියන කට්ටිය දැන්. හරි. ඕකේ. ඔය කෙනෙක් ඉන්න හොරයි. සුමාෂි මොකද තත්ත්වය? very good. හොඳයි. හරි පුතේ. ඔන්න අද මම ආරම්භයක් ගත්තේ ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලන්ගේ වැඩ කරන විදිහ ගැන වට හොඳ අවබෝධයක් හම්බ වුණා. 4 දෙනාම බොහොම හොඳට මාත් එක්ක ගනුදෙනු කරා. මට හිතෙනවා පුතේ මේ යන විදිහට අපිට ටිකක් ඉක්මනට වැඩ යන්න පුළුවන්. ඔයගොල්ලෝ වැඩ කරන නිසා සහ මට උත්තර දෙන හින්දා ලබන සතිය කතා කරන්න බලාපොරොත්තු වෙනවා පාඩම් කිහිපයක්ම. ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය බලන්න පැහැදිලි නේද? මම ලබන සතියේ සරල රේඛීය ප්‍රස්ථාර කතා කරොත් ද හොඳ නැත්තම් වර්ගජ ප්‍රකාශනවල සාධක කතා කරොත්ද ඵලදායී ඔයගලන්ට වටින්නේ. අත උස්සන්න මේක හොඳයි කියන කට්ටිය. අත උස්සන්න වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන හැටි කරොත් හොඳයි කියන කට්ටිය පුතේ බලන්න. අත උස්සන්න දෙන්න.
හරි. ඕකේ. මේක. ඔයගලන් අදීශය මොකද කියන්නේ? හරි. එහෙනම් මම ලබන සතිය පුතේ වර්ගජ ප්‍රකාශනවල සාධක හොයන හැටි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? දැන් මේ ඉගෙනගත්ත සංඛ්‍යා රටා පාඩමේ ඊළඟ කොටස 10 වසර තියෙන්නේ. අපි ඒක කන්ටිනියු කරමු 9 වසරට ඉවර වෙච්ච ගමන්ම මම 9ට පුතා ලෝක කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. 9 වසර පාඩම් ටිකේ අත්‍යවශ්‍ය කොටස් ටික දවස් 4ක් 5ක් ඇතුළත අනිවාර්යෙන් සම්පූර්ණ ඉවර කරගන්න ඕනේ. හරිද? ඒක කරන්න නම් ඕගොල්ලෝ මේ කරන විදිහටම මහන්සි වෙලා වැඩ ටික කරන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් අපි ලබන සතියේ වර්ගජ ප්‍රකාශන වල සාධක හදන්නේ කොහොමද කියලා පුංචි ගාන ඉඳන් විශාල ගාන වෙනකම් හදාගමු. රයිට්. රික්වෙස්ට් එකක් කරනවා දවස මාරු කරන්න බැයිද කියලා. අපේ අනිත් දරුවෝ මොකද කියන්නේ දවස මාරුනොත් පුතේ? බදාදා රාත්‍රියට ගත්තොත් අන්තයට පුළුවන්ද? බෑලුනේ. බෑ. සිකුරාදා රැයට આવොත් දරුවෙක් ඉල්ලීමක් දෙන එක බැලුවම ගැටලු වෙන්නේ. ඉතින් නේද විතරයි නේද කියන්නේ. හරි. පළමු සුමාෂි පොඩ්ඩක් අපි. හරි පුතේ. අද දවස ගැන මට පුංචි කමෙන්ට් එකක් ඔබෙන් ඕනේ. අපි දිගට මෙහන් සිකුරා මේ බදාදර දැනට අඟහරුවාදා හවසට පන්ති දැනට කරගෙන යමු. ඉදිරි බලමු කොහොමද ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා දවසේ වෙනසක් කරගන්න පුළුවන් නම් වෙනස කරගනිමු. දැනට වෙනසක් කරගන්න විදියක් නෑ සුමාෂි. හරි. පුතාලා මට ඕන ඔයාලගෙන් අපේ ගෲප් එකට දාන්න අද දවසේ පන්තිය ගැන ඔයාලට සිතුණු දේ. පන්තිය හොඳයිද? ඔයාලට කරනේවා තේරෙනවද? එහෙමනම් ඔයගලන්ට පුළුවන් ලබන සතියේ ඔයාලගේ ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ආරාධනා කරන්න පන්තිට ඇවිල්ලා බලන්න කියලා. පන්තිය ඕකේ නම් ඔබට ගැලපෙනවා නම් දිගටම සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මාව දන්නෙත් නැතුව නේ. අද Facebook ad එක හරහා තමයි ගොඩක් දරුවෝ සම්බන්ධ වුනේ. හරි පුතේ. thank you very much. කමෙන්ට් එක දාන්න අපේ ගෲප් එකට. හරි. ගෲප් එකට දාන්න ඉල්ලනවා. යාළුවෝ ඉන්නවනම් ලබන සතියේ ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න. මම ටියුට් එක මේ පාර කලින් දානවා. කියන්නේ හෙට අනිද්දා වෙද්දී ඔයගොල්ලෝ ටියුට් එක හම්බ වෙයි WhatsApp group එක හරහා. පුතාලා ඒ ටියුට් එකේ ගණන් ටික හදන්න try කරන්න. ඒතකොට අපිට අපේ දවසට ගොඩක් දේවල් කරන්න පුළුවන්කම හම්බ වේවි. එහෙනම් බොහොමත් ස්තුතියි එකතු වුණාට. හැම දරුවෙක්ම ඉල්ලනවා අපේ group එකට ඔබේ අදහස කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න කියලා. අපි එහෙනම් ලබන සතිය හම්බෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන්. Good night, sir. පුතේ good night.